Hi guys! ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද මම meal prep එකක් කරන්න යන්නේ. ඒ කියන්නේ ඉදිරි දවස් කිහිපයකට එකපාර අද උයන්නයි යන්නේ. අපි බලමු අද දවසක වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම අමතක නොකර අපේ channel එක subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අද දවස වැඩ ගොඩාක් පිරුණු දවසක්. මුලින්ම මම උදෙන්ම නැගිටලා කාමරය යස් කරන්න පටන් ගත්තා. අද චුට්ටක් නැගිටින්න පරක්කු වුණා. ඊයේ අපි ගෙදරට අවශ්‍ය බඩු ඔක්කොම අරන් ආවා. ඒ හින්දා අද මම තීරණය කරා meal prep එකක් කරන්න ඕනි කියලා. අද මට ක්ලාසස් මුකුත් නැහැ. ඒක හින්දා අද තමයි තියෙන එකම ෆ්‍රී දවස. මම ඉතින් වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා meal prep එක කරන්න. ඒ විතරක් නෙමෙයි වැඩ කරද්දී පැත්තකින් පොඩි සින්දුවකුත් තිබ්බහම ඒකේ පොඩි මොටිවේෂන් එකක් මට තියෙනවා. ඉතින් මම වැඩ කරන හැම වෙලාවෙම පැත්තකින් පොඩි මියුසික් එකකට ඇහුම්කන් දීගෙන තමයි මම වැඩ ටික කරන්නේ. වෙනද නම් meal prep එකක් කරනකොට මගේ හස්බන්ඩ් මට උදව් කරනවා. හැබැයි අද සතියේ දවසක්. එයා වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට එයාට ඩිස්ටර්බ් කරන්න බැහැනේ. මට අද සිද්ධ වෙනවා තනියම මේ වැඩ ටික කරන්න. මුලින්ම බුදු පහන අස් කරලා පහන තියන්නයි මම ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ අපේ වත්ත පිටිපස්සේ තියෙන චෙරි ගහ. මම මේ ගහට හරි ආදරේ. අපි ආපු කාලේ ඉඳන් එයා අපිට ගෙඩි ගොඩාක් දෙනවා. මෙයා ඉන්න කන්නම් අපිට කවදාවත් විටමින් C උණතාවය එන්නේ නැහැ. මම ඔයාලට මේ දේවල් වෙන ගමන් මොකද්ද මේ meal prep එක, ඇයි අපි meal prep කරන්නේ කියලා දෙන්න. meal prep එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් විදේශික රටවල් වල බොහොම ජනප්‍රිය දෙයක්. මොකද ඒගොල්ලන්ට තියෙන කාර්යබහුල ජීවිතත් එක්ක නිතරම කිචන් එකට වෙලා එතනට ලොකු කාලයක් දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ හින්දා ඒගොල්ලන් සතියකට, දවස් 3කට, 4කට වගේ එකපාර අවශ්‍ය කෑම ප්‍රමාණය උයලා ඒක ෆ්‍රීස් කරනවා. පස්සේ ඒ අදාළ පෝෂන් එක අදාළ දවසට අරගෙන ඒගොල්ලන් කනවා. මේක කාලය ඉතුරු කරගන්න හොඳ පියවර. මේ වීඩියෝවේ අවසානය දක්වා ඔයා රැඳී සිටියොත් meal prep එක හරියට කරගන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඔය ගෙදර ලස්සන කරන්න ගන්න පොඩි ගැජමැටික්ස් වලට හරි ආස කෙනෙක්. ඉතින් මේකත් මං ගත්තේ එහෙම අරමුණකින් තමයි. ගෙදර ඉස්සරහා මේක එල්ලන්න ඕනේ. මට ඔයාලට meal prep එක ගැන තව වැදගත් දේවල් කීපයක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම meal prep එකක් කරද්දී ඔයා සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඔයා ආහාර අසුරන්න බලාපොරොත්තු වෙන භාජන ටික ප්ලාස්ටික් නොවන තරමට වඩා හොඳයි. මොකද කෑමවල තියෙන සෞඛ්‍යාරක්ෂිත බව, ඒ වගේම දිලීර බැක්ටීරියා වර්ධනය, මෙන්න මේ දේවල් වලින් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ආහාරය කියන්නේ අපි ශරීරයට ගන්න දෙයක්. ආහාර විෂ වීමෙන් මිනිසෙක්ගේ ජීවිතයක් පවා නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේ අපි හරියටම කරන්න ඕනේ. ඒ වගේම ඔයාට meal plan එකක් තියෙනවා. ඒ කියන්නේ අද දවසේ මොනවාද මම උයන්නේ, කොච්චර ප්‍රමාණයක් උයනවද, කොච්චර කාලයක් මම ඒකට ගන්නවද, මොන දේවල්ද කරන්න තියෙන්නේ කියලා ඔයා කලින් plan කරගෙන ඉන්න ඕනේ. මේකට ඔයාට පුළුවන් පොඩි පොතක් පාවිච්චි කරන්න. ඒ වගේම meal prep කරද්දී ඒ භාජන හොඳින් පිරිසිදු කරන්න ඕනේ.
ඒ මූඩිවල කුණු රැඳෙන ස්ථාන හොඳින් පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම ආහාර උයනකොට කිරි නොදා බොහෝ දුරට කිරි දාන ආහාර ඉක්මනින් පරිභෝජනය කරන්න ඕනේ. කිරි නොදා උයන ආහාර පසුව පරිභෝජනය කරාට ගැටලුවක් නෑ. මොකද එතකොට නරක් වීමේ හැකියාව අඩුයි. අනෙක් විශේෂම කරුණ තමයි යම් දවසක් වෙනුවෙන් කිසින ආහාර ඒ දවසේම අවසන් කරන්න ඕනේ. මේ නිසා ඔයාලගේ ගෙවල් වල කාලය නාස්ති වන කෑම ප්‍රමාණය බලන් ඉද්දි අඩු වෙනවා. ඒ වගේම අපි ගමනක් ගිහින් ආවට පස්සේ උයන්න අමාරුයි කියලා කඩෙන් කන ප්‍රමාණය අඩු වෙනවා. මොකද අපි ගෙදර වියලා තියෙද්දි අපි දන්නවා කොච්චර රැ වෙලා ආවත් ගෙදර කෑම තියෙනවයි කියලා. මේක ක්‍රමානුකූලව පිරිසිදුව කරගන්න කෙනෙක්ට කාලය මුදල් ඒ විතරක් නෙමෙයි හොඳ කෑම වට්ටෝරුවක් අපේ ශරීරයට වැටෙනවා. මොකද අපි මේ මීල් එක ප්ලෑන් කරලා තමයි උයන්නේ. එතකොට හොඳ සමබල කෑම වේලක් අපේ ශරීරයට වැටෙනවා. ඒ වගේම මම උදෑසන ආහාරත් මීල් ප්‍රෙප් කරනවා. ඒ කියන්නේ කඩල, කව්පි, මුං ඇට වගේ දේවල් අරගෙන එකපාර තඹ ගන්නවා. ඊට පස්සේ ඒවා දවස් 5ට පෝෂන් කරනවා. එතකොට ඒ කඩල ප්‍රමාණය අද දවසේ තියෙන කඩල ප්‍රමාණය තමයි මම කලින් අරගෙන ඒක ටෙම්පරාදු කරේ. හොඳයි. අපි එහෙනම් අද මීල් ප්‍රෙප් එක කරන විදිය බලමු අවසානය දක්වා. මුලින්ම මම අවශ්‍ය එළවලු පළතුරු ටික අවස්ථා කිහිපයකදී වෙන් කරලා අරගෙන සෝදගෙන කොටස් වලට බෙදා ගන්නවා. ඒ ව්‍යංජනය සඳහා අවශ්‍ය තක්කාලි ප්‍රමාණය, අමු මිරිස් ප්‍රමාණය, සුදු ලුණු, ඉඟුරු ප්‍රමාණයන් වශයෙන්. අපි සල්ලි හම්බ කරන්න ලොකු මහන්සියක් දරනවා. හැබැයි ඒව වියදම් කරනකොට අපේ කිසිම විනයක් නැහැ. අන්න ඒ හේතුව හින්දා තමයි අපි කොච්චරවත් කියන්නේ පඩි ගත්තට ඇත්තට මේ පඩියමදි ජීවත් වෙන්න කියලා. නැහැ. ඒක අපේ සිතුවිලි වල තියෙන ප්‍රශ්නයක්. අපිට හම්බෙන මාසික පඩිය වැඩි වෙනවත් එක්කම අපි අපේ අවශ්‍යතා වැඩි කරගන්නවා. ඒ වගේම අපේ අර පරිස්සම නැතිකමත් මේකට ලොකු හේතුවක්. සාමාන්‍යයෙන් අපේ පඩියෙන් වැඩිම කොටසක් අපි වෙන් කරන්නේ ගෙදර කෑම බීම වලට. නමුත් එහෙමයි කියලා අපි ගුණදායක දේවල් ආහාරයට ගන්නෙත් නැහැ. අන්න එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඔය දෙකටම මට දෙන්න පුළුවන් හොඳ සොලියුෂන් එකක් තමයි මෙන්න මේ මීල් ප්‍රෙප් එක කියන්නේ. එක දවසක් වැඩිපුර මහන්සි වෙලා සතියක් නිකන් ඉන්න පුළුවන් කියන්නේ. ඔයා රැකියාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගෙම කියලා YouTube channel එකක් තියෙන්න පුළුවන්. ඔයාගෙම කියලා ඔයා බිස්නස් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ අපි කුස්සියට යොදවන කාලය සම්පූර්ණයෙන්ම අපිට ඒ දවස් ගාන ඇතුළත අනිත් වැඩ ටික කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාට මේක සති කිහිපයක් දෙකක් කරනකොට ගෙදර වියදම් මොකටද වැඩිපුර යන්නේ? අපි කොතනදීද වැඩි මුදලක් යොදවන්නේ අනවශ්‍ය විදිහට කියලා ට්‍රැක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේක උයන්න කම්මැලි අයටත් හොඳ සොලියුෂන් එකක්. මෙයාත් ඉතින් කොච්චර වැඩ වුණත් මෙතනටම ඇවිල්ලා උදව් කරන්නම තමයි ඉතින් බලන්නේ. අපේ ගෙදර නම් ගොඩාක් වෙලාවට මායි මගේ හස්බන්ඩ්ුයි එකතු වෙලා තමයි උයන්නේ. මීල් ප්‍රෙප් එකක් කරන දවසට නම් එයා කොහොමද ජොයින් වෙනවා. හැබැයි අද එයාට උදව් කරන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි සතිය දවසක් ඉඳලා. හැබැයි යාම පොල් ටික ගාලා නම් දෙනවයි කිව්වා. ජීවිතේ ගැහැණු ළමෙක්ට ලබන්න පුළුවන් ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක තමයි එයාට සපෝට් කරන, එයාගේ දක්ෂතා අඳුරගත්ත, එයාව ඉදිරියට යවන්න පුළුවන්. එයා කරන හැම වැඩක්ම අගය කරන්න පුළුවන්. ගැහැණිය කියන කෙනාව කුස්සියටම තල්ලු කරන්න නැතුව එයාට ඉගිලෙන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන්
පිරිමියෙක් ලබනවයි කියන්නේ මං හිතන්නේ ගැහැණිය දිනලා ඉවරයි කියලා. මං හිතනවා ඔයාලත් එකට එකඟ වෙයි කියලා. කතාවෙන් කතාව මම වෑංජනවලට අවශ්‍ය කුළුබඩු ටික බ්ලෙන්ඩ් කරගත්තා. අපි කඩෙන් ගේන කුළුබඩු වලට වඩා ගෙදර කොටලා ගන්න කුළුබඩු වලින් වෑංජනයක් හැදුවම තියෙන්නේ පුදුමාකාර රසක්. කෑම උයන එකේ නම් සම්පූර්ණ වීඩියෝස් නෑ. එහෙම දැම්මුත් එහෙම මේක තවත් දික් වෙනවා. මං හිතන්නේ වෑංජන 6ක් විතර හැදුවා මම. පොල් සම්බෝල තෙම්පරාදු කරා. හාල් මැස්සෝ ඉව්වා. ලීක්ස් තෙල් දැම්මා. අලු කෙහෙල් බැදුමක් හැදුවා. කැරට් ඉව්වා. මේ වගේ ගොඩක් වැඩ කරා. මම ඊයේ තමයි උදේ ආහාර ටික ප්‍රෙප් කරේ. ඒක හින්දා මට අද උදේ ආහාර හදන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් මම අකමැතිම දේ තමයි කුස්සිය හැදි වෙනවා දකින්න එක. මට වැඩ කරන්නත් අමාරුයි වුණා. මං එතකොට කරන්නේ පුළුවන් තරම් මේ වැඩ ටික ඉවර කරලා ආපහු යථා තත්ත්වයට කුස්සිය පත් කරගන්න එක. දැන් අපි කරන්නේ මීල් ප්‍රෙප් එකේ අතිශය වැදගත්ම පාර්ට් එකක්. ඒ තමයි වෑංජන ටික අදාළ පෝෂන්ස් වලට කඩන එක. ඔයගලන්ට පේනවා ඇති මම පාවිච්චි කරන වීදුරු එයාර් ටයිට් භාජනය. මේ භාජන හොඳට හොදලා මේකේ පතුල හොඳට පිහිදාන්න ඕනේ. ඒ කියන්නේ තෙත සහිත පතුලක් තියෙන්න බෑ මේ භාජනයේ. එහෙම වුණොත් කෑම නරක් වෙන්න බලනවා. උදේ ඉඳන් හදපු කෑම ටික ඔන්න පෝෂන් කරලා ලස්සනට පිළිවෙලට අසුරන ගමන් තමයි අපි මේ ඉන්නේ. දැන් නම් හවස් වෙලා මගේ සහායක දැන් මේ වෙලාවේ ඉන්නේ. හැමෝටම මේ භාජන ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ භාජන තරමක් මිල වැඩි. නමුත් ඔයාට පුළුවන් පිරිසිදු කරගත්තු ප්ලාස්ටික් භාජන මාරුවෙන් මාරුවට මම අර කිව්ව විදියට පරිභෝජනය කරන්න. හැබැයි මතක තියාගන්න ප්ලාස්ටික් වලත් පරිභෝජනයට සුදුසු ප්ලාස්ටික් පමණක් පරිභෝජනය කරන්න. මොකද අපි දන්නේ වුණාට ඒවා දීර්ඝකාලීනව අපි භාවිතා කිරීමෙන් අපිට දරුණු රෝග ඇති වෙන්න පුළුවන්. මම මේ භාජන ගැනත් කතා කරොත් එහෙම මට ගන්න අවශ්‍යතාවය වෙලා තිබ්බේ මේන් භාජන 20ක්. නමුත් එක භාජනයක් 1300 ගාණක් විතර වුණා. මේ පෙටාවල වලින් තමයි මේ භාජන ගත්තේ. ඉතින් 24 පැක් එක එන හින්දා පස්සේ අපි තීරණය කරා 24 පැක් එක එනවා නම් ඒගොල්ලන් එක භාජනයක් රුපියල් 1000කට දෙන්නම් කිව්වා. ඉතින් අපි භාජන 24ක් ගත්තා. මොකද අපිට ඕන වෙලා තිබ්බේ ප්ලාස්ටික් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. දැන් අපි මේ වෙනකොට ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ නැති තරම්. අද වෑංජන 7ක් හැදුවා. ඒ 7 පෝෂන් දෙක ගානේ තියෙනවා පෝෂන් 14ක්. එතකොට සාමාන්‍යයෙන් මම මේකෙන් ගන්න වෑංජන 2යි. ඒ දවසකට වෑංජන 2ක් සහ තව මොකක් හරි පපඩමක් බෙදලා, බිත්තරයක් බෙදලා, ගොටු කළ සම්බෝලයක් වගේ මම එක ඩිෂ් එකක් ඒ දවසේ හදනවා අර වෑංජන දෙකක් එක්ක. ඒක ඉතින් ඔයගලන්ට කැමති නම් කරන්න පුළුවන්. නැත්නම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට භාජන තියෙන විදිහ අනුව තමයි මම මේ ඩිෂස් ටික හැදුවේ. අනිත් එක තමයි භාජන ගන්නකොට විශේෂයෙන්ම බලන්න ෆ්‍රිජ් එකේ සයිස් එක කොච්චරද කියලා. මොකද ෆ්‍රිජ් එක ඇතුළට දාන්න පුළුවන් භාජන ප්‍රමාණය පමණක් ගන්න. ඔන්න මම ෆ්‍රිජ් එකත් අස් කරලා මගේ කෑම ටික මම පෝෂන් කරලා ෆ්‍රිජ් එකට ලස්සනට අඩු කරා. අද නම් ගොඩාක් මහන්සි. ඉතින් මේ මහන්සිය යන්නත් එක්ක හොට් චොක්ලට් එකක් පොමුද? මේ ඉතින් අපි අලුතෙන් try out කරන්න ගෙනාවු එකක්. හොට් චොක්ලට් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකත් හදලා වොෂ් එකක් දාගන්න තමයි මම බැලුවේ. මේ වෙලාවේ නම් හස්බන්ඩ් වැඩ ඉවර වෙලා පල්ලෙහාට ඇවිල්ලා එයාට තේ එකක් ඕන වෙලාව ඉතින් දෙන්නම හොට් චොක්ලට් එකක් හදාගෙන බොන්න තමයි මේ ලෑස්තිය.
වැඩේ කියන්නේ පස්සේ හස්බන්ඩ් කිව්වා ඕක ෆ්‍රිජ් එකට දාලා අපි ඒක කූල් කරලා බොමු කියලා. ඔන්න ඊට පස්සේ උනද. දැන් තමයි අපේ ආසම වෙලාව. අපි හැමදාම රැයට මූවී එකක් බලනවා. ඉතින් අපි එදා රෑ කාලා බීලා මූවී එකක් බලලා හොඳට නිදාගත්තා. ආයෙත් දවසක මේ වගේ ලස්සන ව්ලොග් එකකින් හමු වෙමු. Strings hum soft through the air so clear. Time bends beneath the moon's bright cheer. Elephants move with gentle pride, carrying stories deep inside. A river of faith flows far and wide. Crooked steps, sacred sound. Through the streets the faith is found. The light shines, the night unbound. Get up bed, calls the spirit near. Strings hum soft through the air so clear. Time bends beneath the moon's bright cheer. Elephants move with gentle pride, carrying stories deep inside. A river of faith flows far and wide. Crooked steps, sacred sound. Through the streets the faith is found. The